බොහෝ දෙනෙක් පිටරට යන්න සූදානම් වෙනවා කැමැත්තෙන් ඉන්නවා. සමහරු වයසත් එක්ක මේ ශේෂ්ත්‍රයෙන් ඉවත් වෙනවා. එතකොට මේක එක අවුරුද්දක දෙකක විතරක් කරලා එක වැඩසටහනක් විතරක් කරලා නතර කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. අලුත් પરම්පරාව මූලික දැනුම සහ අලුත් ප්‍රවණතා සියල්ල හඳුන්වා දෙන්න ඕනේ. කොහොමද ඒකට මුහුණ දෙන්නේ? ඔව් මේ ටෙක්නොලොජි එක ලංකාවට ගෙනලා මිනිස්සුන්ට ට්‍රේන් වෙන්න ඒ අවස්ථාව ලැබිය යුතුයි. මම හිතන රාජ්‍යාංශයේ මැදිහත් වීම අපි ඒකට බලාපොරොත්තු වෙනවා. අපි දැන් අපි ඉලෙක්ට්‍රික් වෙහිකල්ස් ගැන කතා කරද්දී අපි ලැබොරටරි එකක් ලංකාවට ගේන එක ගැන කතා කරා. මොකද අනිවාර්යෙන් මේ ෆැසිලිටි එක හැදිය යුතුයි. මම හිතන්නේ මේක ආරම්භය පමණයි. අපිට මේක ඊළඟ ලෙවල් වලට අරගෙන යන්න පුළුවන්. දැන් මෙතුමාලට එන විදිහට අපි දන්නවා අපිට නිර්ණායක හදා ගන්න පුළුවන් ඉස්සරහට. රයිට්. අපි ඉලෙක්ට්‍රීෂියන්ව මේ මෙතෙන්ට තමයි ගෙනිය යුත්තේ. සහ අනිත් එක තමයි තාක්ෂණික පැත්තට අමතරව ආකල්ප වැඩි දියුණු කිරීම. ඒක ඊටාම වැදගත්. ඒ කියන්නේ අපි කොහොමද ගිහිල්ලා මේක මේ ලංකාවේ වුණත් අපි කොහොමද ගිහිල්ලා මේ සේවය ලබා දෙන්නේ? අපි යන්න ඕනේ අපිට යුනිෆෝම් එකක් අනිවාර්යෙන් තිබිය යුතුයි. කතා කරන විදිහ, හැසිරෙන විදිහ, ඒකට කොහොමද ඇස්තමේන්තුවක් දෙන්නේ? මේක ඒ තත්වයට ආවට පස්සේ කන්සියුමර්ට අපේ කස්ටමර්ට අපේ මේ සේවය ලබා ගන්නටත් විශ්වාසයක් ගොඩනගෙනවා.